හොඳමයි. අද අපි කතා කරන්න යන්නේ ඊටු කොටසම හෘදය සහ ඕජස් ගැන. අපි මේ වෙනකොට හදවතේ ව්‍යුහය ගැන කතා කරා. ඒකේ ක්‍රියාකාරීත්වය, නාඩිය, ඒ රුධිර සංසරණය ගැන, හදවතේ වැදගත්කම ගැන ගොඩක් දේවල් ගැන අපි කතා කරලා තියෙනවා. දැන් අද අපි කතා කරන්න යන්නේ බොහොම දෙනෙක් අඩුවෙන් කතා කරන ඒත් වෙදකමේ ඊටාම ගැඹුරු සංකල්පයක් තියෙනවා. ඒ තමයි ඕජස්. සමහර වෙලාවට ඔබ මේ වචනේ අහලා ඇති. ඒත් ඕජස් කියන්නේ ඒ ඕජස් ශරීරයේ තියෙන්නේ කොතනද? ඒක මොන වගේ දෙයක්ද? ඒක ඇසට පේන දෙයක්ද? ඒක අතින් අල්ලන්න පුළුවන්ද වගේ මෙන්න මේ ප්‍රශ්නවලට අපි දන්න මේ වෛද්‍ය ග්‍රන්ථ තියෙන සම්භාව්‍ය ග්‍රන්ථ ඒ වගේ දෙන පිළිතුර ගැන අපි බලනවා. ඒ පිළිතුරු ගොඩක් වෙලාවට හරිම අපූර්වයි. ඕජස කියන්නේ ශරීරයේ ජීව බලයේ උතුම්ම සාරය ලෙස මේක වෙදකමේදී විස්තර කරනවා. ඒක එකම ධාතුවක් නෙමෙයි. ඒ ධාතු හතක් ගැන අපි දන්නවා. මේ ධාතු හතම පෝෂණය වුණාට පස්සේ අවසානයේදී බිහි වෙන්නේ ඕජස. අපි සප්ත ධාතු පාඩමේදී ඔක කතා කරා මතක ඇති. රස ධාතුවෙන් රක්තය හැදෙනවා. රක්තේ මාංශයේ මේදයෙන් අස්ථිය මජ්ජාව මතකයිනේ. මජ්ජාවෙන් ශුක්‍ර මජ්ජා කියන ඇට මිදුළු වලින් ශුක්‍ර ධාතුව. එතකොට මේ ධාතු පරිණාමය වුණාම ඒකෙන් එන උතුම්ම සාරය ලෙස තමයි අපි ඕජස් කියන එක හඳුන්වන්නේ. අපි බලමු මේකට තව උදාහරණයක්. දැන් ගමක ගත්තොත් ඔබම හිතමුකෝ ඔබ උක් මිරිකනවා නම් ඒ උක් මුලින් ලැබෙන්නේ උක් මිලියේ යුස ලැබෙන්නේ. ඊට පස්සේ අපි ඒක තම්බුවොත් ඒක තව පිරිසුදු කෙරුවොත් අවසානයේ අපිට ලැබෙනවා හකුරු. හකුරු තවත් පිරිපහදු කළොත් හකුරු තත්ත්වේ නොතිය ඒකට ලැබෙන්නේ සීනි. ඒක එකම ද්‍රව්‍යයක්. අපිට අවසානයේට ලැබෙන්නේ ඊටාම පිරිසුදු සාරය දෙයක් පෙරාන ගියාම. ඕජස ගැනත් අපිට මේ හිතන්න පුළුවන්. දැන් නැත්තම් අපි හිතමු මෙම කිරි ගන්නවා. කිරි මුදවනවා. ඒකට පස්සේ කිරි වලින් තමයි මුදවපු කිරි හැදෙන්නේ. ඊට පස්සේ ඒකෙන් දී කිරි හැදෙනවා. දියර කොටස් ඉවර කරාට පස්සේ මේකේ ඒක බටර් බවට පත් වෙනවා. දැන් බටර් රත් කරාට පස්සේ ඒක ගිතෙල් වෙනවා. ගිතෙල් කියන්නේ මේ කිරි වලත් එක්කව සියලුම පිරිසුදු සාරය. ඕජස කියන්නේ මේ වගේ සංකල්පයක්. ඒ නිසා ඕජස දවසකින් හදාගන්න බෑ. ඒකට හොඳ ආහාරයක් විතරක් මදි. හොඳ ජීවන රටාවකුත් ඕනේ. හොඳ ජීර්ණයක්කුත් ඕනේ. සමබර ධාතු පරිණාමයක් තියෙන්නත් ඕනේ. ඒ වගේම සංසුන් සිතක් තියෙන්නත් ඕනේ හොඳ ඕජසක් හැදෙන්න. මේ සියල්ලම එකතු වුණාම තමයි ඕජස හොඳින් පෝෂණය වෙන්නේ. දැන් අෂ්ටාංග හෘදයේ ඒ ග්‍රන්ථවල අපිට ඕජස පිළිබඳ සඳහන් වෙනවා. ඒක ජීවිතයේ ඊටාම බැඳුණු සාරයක් ලෙසට විස්තර කරනවා. අපිට ප්‍රකට ශ්ලෝකයක් මතක් වෙනවා මෙතන. ඕජස්තු තේජෝ ධාතුනා. මේකේ සරල අදහස තමයි සියලුම ධාතුන්ගේ තේජස ශක්තිය මේ උතුම් සාරය වූ ඕජස ලෙස තමයි හඳුන්වන්නේ. තව තැනක කියනවා හෘදි තිෂ්ඨති ඕජහ. මේක කියන්නේ හෘදේ තියෙනවා ඕජස්. දැන් මේකේ අදහස ටිකක් අපි දැනගන්න ඕන මේ හෘදයට අදාළ නිසා. ඕජස හෘදය ආශ්‍රය කරන බව තමයි මේ කියන්නේ. මෙතනදී අපි වැදගත් දෙයක් තේරුම් ගන්න ඕන. මේ කියන්නේ හදවත ඇතුලේ වෙනම ඕජස ගබඩා වෙලා තියෙනවා කියන අදහස නෙවෙයි. මේක ජීවිතයේ පරම වටිනාකම, ජීව බලය, ශක්තිය, සමස්ත සෞඛ්‍ය නිරූපණය කරන දාර්ශනික සංකල්පයක්. සෞඛ්‍ය නිරූපණය කරගන්න පුළුවන්. ඒක නිසා ඕජස හොඳින් තියෙන පුද්ගලෙකුගේ මූණ බැලුවම අපිට තියෙන ප්‍රසන්නකමක්, අන්න සෞඛ්‍ය පේනවා. ඇස්වල දීප්තියක් පේනවා. කතාවේ ස්ථිර බවක් පේනවා. ඒ වගේම එයාගේ සිත ඉක්මනින් කඩා වැටෙන්නේ නැහැ. හොඳ සෞඛ්‍යයක් තියෙන බව පේනවා. පොඩි අසනීපයකින් එයාගේ ශක්තිය නැති වෙන්නේ නැහැ. ඒක නිසා පුරාණ වෙදවරු රෝගියා දිහා විතරක් බලාගත්තත් මේ ටික කිව්වා. රෝගේ දිහා බලලා තව දේ කිව්වා. මේ සියලුම ක්‍රියාකාරීත්වයට ප්‍රාණවාතය සම්බන්ධ වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අපි ඒකත් මෙහෙම කතා කරගමු. මොකද මේ පාඩම් මං කෙටියෙන් කතා කරාට මේ මූලාශ්‍රය සුරු කරලා දිගුදුරට ඔබ විසින් මේක ගෙනියන්න ඕන.
දැන් වෙදකම කියන්නේ ශරීරය ඇතුලේ තියෙන හැම ක්‍රියාවක්ම එකම බලයකින් සිදු වෙනවා කියලා හිතන්නේ නැති විද්‍යාව. එක බලයෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. ඒක නිසා ඒ කාර්යයට ඒ බලයන් තියෙනවා. ඒව හඳුනාගෙන තියෙනවා. ඒක නිසා මේ වායු කියන කොටස මේ වායුව පේන්නේ නැති වායුව පහකට බෙදලා තියෙනවා. ප්‍රාණ සමාන ව්‍යාන උදාන අපාන කියලා. මේකෙන් හදවත සමග සම්බන්ධ වෙන්නේ ප්‍රාණ වාතයත් ව්‍යාන වාතයත්. අෂ්ටාංග හෘදයේ වායුව ගැන කතා කරන තැන්වල තියෙන ප්‍රාණෝ මුර්ධනී ස්ථිත මේ අදහස තමයි ප්‍රාණ වාතය මූලික වන්නේ හිස ප්‍රදේශය ආශ්‍රය කරගෙන ක්‍රියා කරන බවයි. නමුත් ඒක ක්‍රියාකාරීත්වය හෘදය සමග ඊටව සමීපව බැඳී තියෙනවා. අපි හුස්ම ගන්නවා, කතා කරනවා, ගිලිනවා, හිතනවා. මේ හැම ක්‍රියාවක්ම ජීවිතය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය ක්‍රියාවන් වෙනවා. මේවා නොකරොත් ජීවිතය පවත්වාගෙන යන්න බෑ. වෙදකම මේවා ප්‍රාණවාතයේ කාර්යයන් ලෙස දැකලා තියෙනවා. ඊළඟට කියන්නේ මෙතන ව්‍යාන වාතය ගැන. ශ්ලෝකේ කොටසක මෙහෙම සඳහන් වෙනවා ව්‍යාන සර්ව ශරීරස්ය. ඒකේ තේරුම ඉතා සරලයි. ව්‍යාන වාතය මුළු ශරීරය පුරාම විහිඳලා තියෙනවා කියන එක. විහිඳලා නිකන් ඉන්නේ ක්‍රියා කරනවා. මෙන්න මෙතනදී හදවත සමග ඇති සම්බන්ධය අපිට තවත් හොඳින් තේරුම් ගන්න ලේසියි. වැවකින් වතුර ගන්නවා කියලා හිතන්න. වතුර තියෙන එක තැනක. ඒ වතුර එක කුඹරකට විතරක් ගියොත් ප්‍රයෝජනයක් නැහැ. ඒක හැම කුඹරකටම යන්න. ඒ වගේම මේ ශරීරයට අවශ්‍ය පෝෂණය. මේ පෝෂණයත් එක තැනක රැඳිලා තිබුණොත් ප්‍රයෝජනයක් නෑ. අනිත් තැන් වලට මේ ඇඟිලි තුඩු වලට පවා සියලු සෛල පද්ධතියට මේක යනවා. ඒක මුළු ශරීරෙම පැතිරෙන්න ඕනේ. වෙදකම ඒ ගලා යෑම සහ බෙදා හැරීමේ ක්‍රියාව දීලා තියෙන්නේ ව්‍යාන වාතයට සම්බන්ධ කරලා. මේ ව්‍යාන වාතයෙන් තමයි ඒක පැහැදිලි කරන්නේ. ඒ නිසා පුරාණ වෙදවරු ශරීරය බලද්දී එක අවයවයක් විතරක් දැක්කේ නෑ. ඒක මම නැවත කියන්නේ ඒකයි. හැම ක්‍රියාවකම එකිනෙකට බැඳුණු පද්ධතියක් ලෙස ක්‍රියා වෙන්නේ කියලා දැක්කා. මේක තමයි වෙදකමේ තියෙන ලස්සන. අපි ගහක් බලමු. ඒකේ මුල් ටික හොඳයි. ඒකේ කඳ හොඳයි. අතුත් හොඳයි. ඒකේ කොළ තියෙනවා නම් ඒ කොළත් හොඳයි. ඒ මේ ගසේ මේ යුස ගලා යාම නතර වුණොත් මුළු ගහම ක්‍රමක්‍රමයෙන් මැලවෙන්න පටන් ගන්නවා. ඒ නිසා වෙදකම සෑම විටම බලන්නේ මේ ගලා යෑම, මේ පෝෂණය, මේ සමතුලිත බව. මෙන්න මේ තුන. තවත් වැදගත් කරුණක් තියෙනවා. ජීවන රටාවේ මෙයාලා කන බොන දේත් බැලුවා. කියන්නේ ආහාරත් බෑ. දවස පුරා කරන ඔයා තෝරගන්න දේවල් වල එකතුවත් හෘදයට බලපාන. මේ සියල්ලම තේරුම් ගත්තාම තමයි තව වැදගත් ප්‍රශ්නයක් තියෙන්නේ. හෘදය ශක්තිමත් තියාගෙන යන්න වෙදකම නිර්දේශ කරන ආහාර මොනවද කියලා ගොඩක් අය අහලා තියෙනවා. වැලකෙන්න තියෙන විහරණ මොනවද කියලා අහලා තියෙනවා. ඒක නිසා මෙතෙන්ටම මම කැමති මේකත් කතා කරලා ඉවර කරන්න. මේ ගැන අපි හෘදේ නිරෝගීත්වය ගැන හිතලා හෘදයට ගැලපෙන ආහාර ගැන හිතලා මේ මිලාදික ආහාර කියන එක නෙමෙයි. පහසුවෙන් දිරවන ආහාර විදිය. නියමිත වේලාවට ගන්න ආහාර විදිය. අධික ලෙස නොගන්න ආහාර විදිය. මේවට වෙදකම වැඩි වටිනාකමක් දෙනවා. දැන් අපි පරණ ගෙවල් වල තිබුණු පුරුද්දක් මතකද? බඩ පිරෙනකම්ම කෑවේ නැහැ. කෑමෙන් පස්සේ ටිකක් ඇවිද්දා. පාටේක කියනවා after lunch go to mile නේ. ඊට පස්සේ තමන්ගේ වැඩ කටයුතු කළා. අද අපි කරන දේ බලන්න මොනවා කරන්නේ? ඉක්මනට කනවා. ඉක්මනට නැගිටිනවා. ඉක්මනින් වාඩි වෙනවා. ඉක්මනින් තරහ ගන්නවා. අවසානයේ හිතට විවේකීකුත් නැහැ. ශරීරයට විවේකීකුත් නැහැ. වෙදකම මෙන්න මේ தত্ত্বය හොඳ දෙයක් ලෙස නම් දකින්නේ නැහැ. ඔව් ඒක හොඳ දෙයක් විදියට කියන්නේ නැහැ. තවත් වැදගත් දෙයක් තියෙනවා කියන්නේ ආහාරයෙන් විතරක් හෘදය රැකෙන්නේ නැහැ. සිතත් මේ හෘදයට ආහාරය. කෝපයේ දිගට හිතේ තියාගෙන ඉන්න මනුස්සයාට ඊර්ෂ්‍යාවෙන් ජීවත් වෙන මනුස්සයාට හැම දෙයකම බයෙන් ජීවත් වෙන මනුස්සයාට සංසුන් ජීවිතයක් ලබ ගන්න හරි අමාරුයි. ඒ නිසා වෙදකම මනසත් පෝෂණය කරන්න කියලා උගන්වනවා.
සතුටු වෙන්න, සමාව දෙන්න. මේවා දාර්ශනික වචන විතරක් නෙවෙයි ජීවිතේ සැහැල්ලු කරන පුරුදු. ඒ වගේම ඔබ අධික ලෙස නිදි මරණ එකත්